අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා බොන උපත් පාලන පෙති මිස් වුණොත් මොකද කරන්න කියලා. මෙන්සස් හැදිලා මුල් දවස් 5 ඇතුළත අම්මා කෙනෙක් නම් ඔයා බබා ඩිලිවරි කරාට පස්සේ සහ මුල් කිරි දෙන කාලය ඇතුළත ගන්නේ නැතුව ඒ කියන්නේ බබා හම්බෙලා මාස 6කින් උපත් පාලන පෙති ගන්න පටන් ගන්න පුළුවන්. ඔයාලා දන්නවා උපත් පාලන පෙති තියෙන ටැබ්ලට් එකේ ඇරෝස් වර්ගයක් ගහලා තියෙනවා ඊතල වගේ. අපි ඒ පිළිවෙලට තමයි මේ උපත් පාලන පෙති බොන්න ඕනේ. ඒ වගේම තමයි හැමදාම එකම වෙලාවට දැන් අද හවස බොනවා නම් හෙට හවස ආයි ඊළඟ දවසේ ඒ හවස එන්නේ මේ විදිහට පිළිවෙලට එන්නේ එකම වෙලාවට බීගෙන යන්න ඕනේ. හැම වෙලාවෙම තමන් ගාව එක ටැබ්ලට් එක කාඩ් එකක් ඉවරනට පස්සේ ඊළඟ කාඩ් එක පටන් ගන්න තව අලුත් කාඩ් එකක් තමන් ගාව හැම වෙලාවෙම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ට පොඩි බබාලා ඉන්නවා නම් එයාලට මේවා රීච් වෙන්න දෙන්න හොඳ නැහැ. කියන්නේ ළමයි ඔය කටේ දා ගන්න ඕනේ. ඒක නිසා මේ ඒවා ඈඩ් කරලා තියන්න ඕනේ පොඩි ළමයින්ගේ. අද මාතෘකාවට එමු. අද මාතෘකාව තමයි උපත් පාලන පෙති ටැබ්ලට් එකේ මොකක් හරි පෙත්තක් හරි පෙති දෙකක් හරි තුනක් හරි මිස් වුණොත් අපි මොකද කරන්න ඕනේ කියන එක. ඔයා හිතන්න ඔයාලට එක පෙත්තක් හරි දෙකක් හරි ඕනම පොලිමක මිස් වෙනවා කියලා. ඒකේ තියෙනවනේ පොලිම් 4. ඒ පොලිමෙන් ඕනම පොලිමක මිස් වෙනවා නම් ඔයා කරන්න ඕනේ එකම දේ ටග් ගාලා ඔයාලා මතක් වෙන වෙලාවේ පෙත්තක් බොන්න ඕනේ. ඒ වගේම තමයි ඊට පස්සේ හවස දැන් මම උදාහරණ ගත්තේ හවසනේ. හවස ඔයාගේ යූෂුවල් ටයිම් එකට ආයෙ ඊළඟ පෙත්ත ගන්න ඕනේ. ඒ වගේම දිගටම ඒක කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඊළඟට අපි බලමු ඔයාට පෙති 3ක් හෝ ඊට වඩා මිස් වුණොත්. මුල් පේලි දෙකෙන් මුල් පේලි මං කිව්වා මුල් පේලි 4ක් තියෙනවා කියලා. ඒ මුල් පේලි දෙකෙන් 3ක් හෝ ඊට වඩා මිස් වුණොත් සහ දැන් මං කිව්වා ඔයාට ඕල්රෙඩි පැකට් එක ඊළඟ පැකට් එක ගන්න එකක් ඉවරනට පස්සේ ඊළඟ ටැබ්ලට් එක ගන්න මේ ළඟ ඕල්රෙඩි මේ කාඩ් එකක් තියෙන්න ඕනේ කියලා. ඒ කාඩ් එක නැති වෙලා ඔයාලට දවස් 3ක් විතර පහු වෙනවා පෙති ටික ගන්න. එන්න ඒ වගේ වෙලාවක මොකද කරන්න කියලා. අන්න ඒ වගේ වෙලාවටත් ඔයාට කලින් වගේම ඔයාට මතක් වෙන වෙලාවට ටක් ගාලා හෝමෝන් පිල් එකක් ගන්න. ඒ කියන්නේ ටැබ්ලට් එකක් ගන්න. ඒ වගේම තමයි දැන් මම ගන්න උදාහරණේ හවස බොනවා නම් හවසට සාමාන්‍ය විදිහට ඊළඟ පෙත්ත බොන්න. ඒ වගේ ඉතුරු පෙති ටිකත් ඊළඟ දවස් ටිකේ බීගෙන යන්න. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඇඩිෂනල් කන්ට්‍රසෙප්ටිව් මෙතඩ් එක පාවිච්චි කරන්න. කන්ට්‍රසෙප්ටිව් කියන්නේ උපත් පාලනය කරනවා කියන එක. එතකොට උදාහරණයක් විදිහට මේ කොන්ඩම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆැමිලි ප්ලෑනින් මෙතඩ් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඇඩිෂනලි ඔයාට පුළුවන් ඊළඟ සතිය ඇතුළත සෙක්ෂුවල් කන්ටැක්ට් එක තියාගන්න නැතුව ඉන්න. ඒ වගේම තමයි ඔයා දැන් ඔයාට දැන් පෙති බොන්නත් අමතක කළා. ඒ වගේම හදිසියෙවත් ඔයා සෙක්ස් කරන අන්තිම දවස් 5 ඇතුළත ඔයා ඉමර්ජන්සි කන්ට්‍රසෙප්ටිව් පිල් එකක් ඒ වෙලාවට පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු ඔයාට තුන්වෙනි පොලිමේ. අපි මුලින් කතා කරා පෙති එකක් හරි දෙකක් හරි ඕනම තැනකින් මිස් වුණොත් මොකද කරන්න කියලා. ඒ වගේම ඊට පස්සේ කතා කරා ෆස්ට් හරි සෙකන්ඩ් හරි මුල් රෝ දෙකෙන් මුල් පේලි දෙකෙන් තුනක් හෝ තුනට වඩා වැඩි වුණොත් වැඩි වෙලා මිස් වුණොත් මොකද කරන්න කියලා. දැන් අපි කතා කරන්නේ තර්ඩ් රෝ එකෙන් මිස් වුණොත් මොකද කරන්න කියලා. ඒ වෙලාවෙදි කරන්න ඕනේ ඔයාට මතක් වෙන වෙලාවට ටග් ගාලා හෝමෝන් පිල් එකක් ගන්න එක. ඊට පස්සේ කරන්න ඕනේ දැන් කාඩ් එක ගන්න තියෙන ඒ කාඩ් එක විසික් කරලා අලුත් කාඩ් එකක් අරගෙන තමන්ට ෂෙඩියුල් ටයිම් එකේ අද හවස බොනවා නම් දැන් මම උදේ මට මතක් කියලා මම බිව්වා අද හවස ආයේ මගේ ෂෙඩියුල් ටයිම් එකට බීගෙන යන එක තමයි කරන්න ඕනේ. අර කලින් කාඩ් එක හැබැයි විසික් කරන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ ඇඩිෂනල් කන්ට්‍රසෙප්ටිව් මෙතඩ් එකක් පාවිච්චි කරන එක. කොන්ඩම්ස් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් සෙක්ෂුවල් කන්ටැක්ට් එකක් නොතියා ඉන්න පුළුවන් ඉදිරි දවස් 7 ඇතුළත. හතරවෙනි රෝ එකේ තියෙන්නේ අයන් ටැබ්ලට්ස් යකඩ පෙති. එතකොට අපිට දැන් ඒ යකඩ පෙති දැන් මුල් ටික බීලා යකඩ පෙති බොන්න අමතක වුණොත් මොකද කරන්න ඕනේ? ඒ යකඩ පෙති මිස් වෙච්ච ඒවා ගැන වැඩි හිතන්නේ නැතුව අපි ඉතුරු ටික බීගෙන යන්න ඕනේ. බීලා ඊට පස්සේ ආයි අලුත් කාඩ් එකක් පටන්ගෙන ඉතුරු ටික ආයි ෂෙඩියුල් ටයිම් එකට බොන්න තමයි ඕනේ. යකඩ පෙති මිස් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර ඒ ටික අයින් කරලා මිස් වෙච්ච ටික ගැන හිතන්නේ නැතුව තමයි ෂෙඩියුල් ටයිම් එකට ඒ තියෙන පෙති ටික බීගෙන යන්න තමයි තියෙන්නේ. ඔබ සාමාන්‍යයෙන් උපත් පාලන පෙති ගන්න කෙනෙක් නම් ඔබට ඔලුව කැකුමක් වමන යන ගතියක් ඔක්කාර ගතියක් ඒ වගේම කැරකිල්ල ගතියක් ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒවා සාමාන්‍යයි. ඒවා ගැන වැඩි හිතන්නේ නැතුව ඔබගේ සාමාන්‍ය පරිදි පෙති ටික බීගෙන යන්න.